Hi guys, welcome to my YouTube channel. ඉතින් යාළුවනේ අද මම කිරි ටොෆි හදන්නයි යන්නේ. අද නම් හැබැයි මම කිරි ටොෆි හදන්නේ තනියම නෙමෙයි අපේ අම්මවත් උදව් කරගෙන. ඉතින් මුලින්ම මේ කිරි ටොෆි හදන්න අපිට ප්‍රධානම ඉන්ග්‍රීඩියන්ට්ස් දෙකක් ඕනේ වෙනවා. මිල්ක් මේඩුයි සීනි. ඉතින් අපි මුලින්ම ලිපෙන් තාච්චියක් තියාගෙන එහෙම නැත්නම් ඇලුමිනියම් භාජනයක් තියාගෙන මිල්ක් මේඩ් මම නම් ගත්තේ මිල්ක් මේඩ් ග්‍රෑම් 510 ලොකු ටින් එකක් ගත්තට මම හැබැයි ඔක්කොම පාවිච්චි කරේ නෑ භාගයයි පාවිච්චි කරේ. ඒකට සීනි ග්‍රෑම් 250ක් එකතු කරගත්තා. මුළු මිල්ක් මේඩ් ටින් එකම පාවිච්චි කරනවා නම් සීනි ග්‍රෑම් 500ක් එකතු කරගන්න ඕනේ. මම හැබැයි ටින් එකෙන් භාගයක් පාවිච්චි කරපු හින්දා සීනි ග්‍රෑම් 250ක් තමයි පාවිච්චි කරේ. ඉතින් මිල්ක් මේඩුයි සීනි භාජනයකට දාගෙන එහෙම නැත්නම් ඇලුමිනියම් භාජනයකට දාලා ලිපේ තියාගෙන අපි හොඳට මික්ස් කරගන්න ඕනේ. ඉතින් මේ සීනි කැට වගේ තිබ්බොත් එහෙම දිය වෙන්න පරක්කු වෙනවා. එහෙම වුණොත් එහෙම මිල්ක් මේඩ් ටිකට හොඳට දිය වෙන්නේ නැති හින්දා අපි හොඳින් දිය වෙන්න සාමාන්‍ය වතුර කෝප්ප භාගයක් එකතු කරගන්නවා. එතකොට මිල්ක් මේඩ් ටිකයි සීනි ටිකයි රත් වෙනකොට සීනි ටික හොඳින් දිය වෙනවා. එහෙම දිය කළා අපි මේක හොඳට ලිපේ විනාඩි 20ක් 18ක් වගේ හොඳින් හැඳිගා ගන්න ඕනේ. දැන් යාළුවනේ ඔයගලන්ට පේන්නේ විනාඩි 12ක් කියන තැන හොඳින් මේ මිල්ක් මේඩ් මික්ස් එක හොඳින් නටන විදිහ. ඉතින් තාම පදම ඇවිල්ලා නැහැ. අපි තවත් හොඳින් හැඳිගා ගන්න ඕනේ. ඇත්තම කිව්වොත් මේක පදම එන්න අපි හොඳට හැඳිගාලා හැඳ ඉස්සුවට පස්සේ මිල්ක් මේඩ් ටික කඩ ආයෙ තාච්චියට වැටෙනවනේ අන්න ඒක තමයි පද වෙන්නේ. එතකන් අපි හොඳින් හැඳිගා ගන්න ඕනේ. ඔන්න යාළුවනේ දැන් ටිකක් හොඳටම උකු වෙලා තියෙනවා. නමුත් තාම පදම ඇවිල්ලා නැහැ. අපි තව හොඳින් හැඳිගා ගන්න ඕනේ. දැන් මේ වෙනකොට විනාඩි 20ටත් කිට්ටුයි. දැන් යාළුවනේ පදම ඔන්න මෙන්න හරි වගේ. ඒත් තව චූට්ටක් තියෙන්න ඕනේ. එතකොට තමයි හොඳටම අපිට පදම එන්නේ. අපි තව විනාඩි 2-3ක් තියලා බලමු. හරි යාළුවනේ දැන් නම් පදම හරි වගේ කියලා මට හිතෙනවා. ඔව් දැන් නම් පදම හරි හොඳටම උකු වෙලා තියෙන්නේ කැඩි කැඩි වැටෙන්නේ. ඉතින් අපි දැන් යම් මිල්ක් මේඩ් ටික තුනී කරලා කිරි ටොෆි ටික හදාගන්න. ඔන්න යාළුවනේ දැන් අපි කිරි ටොෆි ටික හදාගන්න මිල්ක් මේඩ් ටික තුනී කරන්න ට්‍රේ එකක් අරගෙන ඒකේ බටර් ටිකක් ගාලා හොඳ ඒ කියන්නේ ඇලෙන්නේ නැති වෙන හදාගෙන තියෙන්නේ. ඉතින් දැන් අපි පදම හරි ගියපු මිල්ක් මේඩ් ටික ගෙනල්ලා ට්‍රේ එකට දාන්න ගන්න ගමන් ඉන්නේ. මේ ටික අපි හොඳට තුනී කරගෙන කැලි කපා ගන්න ඕනේ. හරි. දැන් අපි හොඳින් තුනී කරගෙන තියෙන්නේ. ඉතින් තවත් හොඳට තුනී කරගන්න ඕනේ. තුනී කරගත්තාම තමයි ලස්සනට අපිට කිරි ටොෆිය ගන්න පුළුවන්. හොඳින් තුනී කරලා ඉවර වෙලා තරමක් වේලෙන්න ගියා තරමක් වියලුණාට පස්සේ අපි කිරි ටොෆි ටික කපා ගමු. දැන් ඉතින් අපි කිරි ටොෆි ටික කපන ගමන් ඉන්නේ. හරි. දැන් කිරි ටොෆි ටික කපාගෙන විනාඩි 2-3ක් යනකොට ඔහොම තමයි තියෙන්නේ. ඉතින් අපි දැන් යන්නේ කිරි ටොෆි වල රහ බලන්න. ඉතින් ඔයගලන්ටත් මම සජෙස්ට් කරනවා ගෙදරදිම කිරි ටොෆි හදලා බලන්න කියලා. Thank you watching my video. Bye bye.